ටක් ගාලා කියන්න නැත්තම් තව එකක් තියෙනවා ඒක. මල්ලාට ඌ කියනවා කෙල්ලෝ බය වෙලා හා කියනවා. අපි ඉස්සර බං මේ කෙල්ලෝ යාළු කරගන්න කරපු එක එක වැඩ තියෙනවනේ. යාළු වෙන්න හපු විදි. එහෙම තියෙනවා. උඹට නැද්ද ඒ වගේ නිකම්ම? ඉස්සර තිබ්බ ලොකුම කේස් එක දැන් කෙල්ලෙකුට නිකන් රශ්යක් ආවහම දැන් වගේ මචං දැන් ඇත්තටම දැන් හෙන ලේසි ඒ වැඩේ. දැන් අපේ කොල්ලොන්ට එහෙම ලේසි. ඒ කියන්නේ මැසේජ් එකක් දාලා බලන්නනේ තියෙන්නේ. දැන් ඉස්සර මචං ඒක බෑනේ. අපි ලව් කරන කාලේ මේ මැසේජ් දාලා බලන්න බෑනේ. හරිද? කෙලින්ම ගිහිල්ලා අහන්න එපා. ඉතින් යාළුවෙක් ධම්මලා හරි මම ඔව් මැසේජ් එකට ඉක්වලන්ට් එක තමයි යාළුවෙකුට ලියුමක් දෙනවා පොඩ්ඩක් මේක දෙන්න. දැන් එහෙම නෙමෙයි දැන් මචං රෙස්පොන්ස් එක බලන්න පුළුවන් නේ good morning GM කියලා දානවා GM කියලා දානවා. එහෙමනේ මචං ඕක ටික ටික තමයි අර ලෙවල් එකට යන්නේ. ඒ කාලේ එහෙම බෑනේ. මට ඔගේ සීන් එකක් මතක් වුණා. අපේ යාළුවෙක් කිව්වා මචං ඌ සාමාන්‍යයෙන් උගේ සිරිතක් තියෙන ඌ දවසකට ඒ කියන්නේ කෙල්ලෙක්ගේ දෙන්නකින් ඌට සෙට් වෙන්නෙත් නෑ. ඌගේ විනෝදාංශ තමයි යාළුවෙන් අහනවා. ඉතින් ඌ කියන්නේ මචං මොන මගුලක්ද බව හා කිව්වොත් තා බෑ කිව්වොත් බෑ. හරිද? ඌ සාමාන්‍ය කෙල්ලෙක් යාළුවා ඉන්නේ ඌට සතියයි දෙකයි. ආය හැබැයි එකට ඉවරෙච්ච ගමන් ඒ කියන්නේ උදේ නැගිට්ටාම මෙහෙම හම්බෙන ඒවා එකකින් දෙකකින් අහලා බලනවා ඌ. ඔව් මම ඔයාලට කැමතියි. ඔව් වගේ අහන්නේ වගේ නංගි මොකද කියන්නේ මම මේ කාලයක් තිස්සේ වගේ බලාගෙන හිටියා. ඒ පල්ලෙ වෙච්චේ උන්ටද කියන්නේ? නෑ නෑ මේ ඉස්කෝලේ යන කාලේ. ඌගේ මචං සීන් එක තිබ්බ ඌ කියන්නේ මම දැන් අපි හෙනට try කරලා සෙමහලහල ඉන්නවා අහන්න බයයිනේ අපි. හෙන නිකන් හෙන ඒව කල්පනා කරනනේ කුඩෙන් ගහයිද තරහ වෙයිද ආයේ කොහොමද දැන් තමයි තේරෙන්නේ ඇත්තට මේවා කොච්චර මෝඩයිද අපි කියලා නේ කියන්නේ. එල්ලෙකින් යාළු වෙන්න ඇහුවා කියලා මචං එහෙම අවුලක් නෑ නේද? ඇයි බං අපි ඒ කාලේ ඉතර බය වුණේ? ගොම්බකම තමයි. ගොම්බකමනේ. මොකද්ද? එතන ගොම්බයි. හරි. මේ ඌ කියන්නේ ඌ බය වෙන්න බෑ ඕන එකක් අහන්න මචං මොන්න බලපන් කියලා ඌ ගිහින් අහනවා. ඌ සමහරලාට ඌ කියන්නේ මං අහන්නේ මචං මෙහෙමලු. හරිද නංගි මට ඔයාගෙන අදහසක් තියෙනවා. ඔයා මොකද කියන්නේ? ටක් ගාලා කියන්න නැත්තම් තව එකක් තියෙනවා ඒක. ආමන් ඩිමාන්ඩ්. ඔව්. ඒක තව පන්තියක් කරනවා දෙකට ඔයාට ඊට කලින් ගියා. නැත්තම් ඒකෙන්. ඒක ඩිමාන්ඩ් එක. ඔව් එතකොට සමහරලාට ඌ කියනවා කෙල්ලෝ බය වෙලා හා කියනවා. ඔම්මෝ මේක විශ්වාස කරනවා. සුලොත් වෙන කේත්